ඉතින් හයි ඔක්කොටම ඉතින් ඔන්ඩ අද තමා වැකේෂන් එකින් පස්සේ වැඩ පටන් ගන්න යන පළවෙනි දවස හරියටම හවස 7යි මෙහෙ UAE වලට වෙලාව ටිකක් ප්‍රශ්නේ සෙල්සියස් අංශක තියෙනවා 36ක් වගේ කාලෙකට පස්සේ පැත්ත මාරු වෙලා වැඩ ගොඩයි ඔක්කොම ලේස්ති කරගෙන යන්න තමා තියෙන්නේ මං එන්නේ තාම අපේ ඇකොමඩේෂන් එකේ පාකින් එක ළඟ ඉතින් ඔහොම තමා අපේ දවස වැඩ පටන් ගන්නෙ හා පුරා කියලා අලුත් ෆෝන් හෝල්ඩර් එකක් ගත්තා ඒක සෙට් නෑද මම මේක තමා කලෙක්ට් කරගත්තු වාහනේ අලුත් ෆෝන් හෝල්ඩර් එකක් හයි කරගත්තා මෙයා මෙතන හයි කරගන්න මෙයා ටිකක් නෙවෙයි සෑහෙන්න පරණ කෙනෙක් මෙයා මැප් එකෙන් පාවිච්චි කරන්නේ මම ටිකක් මැප් එක පාවිච්චි කරනවා මොකද ට්‍රැෆික් එක මාතුර ගන්න මැප් එක ලේසි AC හෝල්ඩර් එකකට ගහන එකක් ගැහුවේ කොහෙටවත් ප්‍රශ්නයක් නැති වෙන්න මැග්නට් එකෙන් ඇලෙන්නේ ඉතින් ඔහොම තමයි මේක Toyota Innova 2025 වාහනයක් මේක 7 සීට් එකක් පිටිපස්සේ සීට් ටික ෆෝල්ඩ් කරලා තියෙන්නේ මේ වගේ දේවල් ඉතින් වෙනවා බිස්කට් එකක් තියලා ගිහිල්ලා තියෙනවා තනියට කස්ටමර් කෙනෙක් වෙන්න ඉතින් සාජා ගියා කිව්වනේ ඉතින් අපි ඔය වගේ පොඩි දේවල් ටිකක් සුද්ධ පවිත්‍ර කරලා මේකට ලොක් වෙනවා ඔරියෝ කාපට් එකේ මන්දහගෙන පළවෙනි දවසේම කුණත් පිළිවෙලට වැඩ කරන්න බෑ නේද? පළවෙනි පාර ගන්න නිසා මේ පොඩක් චෙක්ලා ගන්න ඕන. ඉතින් ඔක්කොම හරි. යන්න තමා තියෙන්නේ. එහෙනම් අපි යන් රවුමක්ම තමා අද දවසේ වැඩ පටන් ගන්න ඉස්සරහට යද්දි මම දෙන්නම් කොහොමද අපිට මැසේජ් එන්නේ කොහොමද අපි කස්ටමර්ලා හොයාගන්නේ කොහොමද කස්ටමර්ලා එක්ක කතා කරන්නේ කස්ටමර් හැන්ඩල් කරන්නේ කොහොමද මොකද තත්ත්වය කියලා උතුම් පිළිවෙලකට ඉස්සරහට අරන් එන්න එහෙනම් යන් පොඩ්ඩක් පාර එහෙම බලාගෙන මාත් එක්ක යන් කියලා පාගලාවට මේ හරි ට්‍රැෆික් හැබැයි ලස්සනයි නේද ඊට පහින view එක මේ හරි ට්‍රැෆික් තියෙනවා අපි ගොඩක් වෙලාවට මෙහි පාවිච්චි කරන්නේ මේ Google Map එකට වඩා Waze කියලා map එකක් තියෙනවා ඒක තමයි මේ පොඩ්ඩක් මේක වෙනස් මැප් එකක් ඇත්තරම පුරුදු වෙනකං චුට්ටක් අමාරුයි ඒ වුණාට පුරුදු වුණාට පස්සේ හරි ලේසි මැප් එකක් ගොඩක් වෙලාවට ට්‍රැෆික් මග අරින්න වගේ නම් මාරම වටින මැප් එකක් හැබැයි මේ ඔයාලට වම් පැත්තෙන් පේන්නේ ෂේක් සයිඩ් රෝඩ් එක ඩුබායි අබුඩාබි රෝඩ් එක එරි මම දැන් ඒකට සිමිලර් එක්සිට් එකකින් අරගෙන එයාපෝට් ඊට පැත්තට යන ගමන් ඉන්නේ හරිම ලස්සනයි මේ ටික මම හරි කැමතියි මේ හරිය වැඩ කරන්න. ඉතින් ගිහිල්ලා බලමුකෝ එයාපෝට් පාකින් එකේ තත්ත්වය මොකද. ඉතින් ඔන්න අපි ආව ටැක්සි පාකින් එක පැත්තට ඔය වම් පැත්තෙන් පේන්නේ එයාපෝට් එක දකුණු පැත්තෙන් මේ විදිහට පේන්නේ අපේ ටැක්සි පාකින් එක හිතා ගන්න පුළුවන් නේද මේ ටැක්සි කොච්චර තියෙනවද කියලා. ඉතින් දාලා සෑහෙන්න වෙලා ඉන්න වේ වගේ කමන්නේ පළවෙනි දවස නිසා. අපි දාමු එයාපෝට් එකට මෙන්න මේ මීටරේ මෙතන මේ උස්සලා ගහපු නිසා සෑහෙන්න view එකේ බ්ලොක් එකක් තියෙනවා ඔයාලට පේනවනේ වීඩියෝ කරනකොටත් මේ පැත්ත සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි යන්න තියෙන්නේ පිළිවෙලකට ගිහිල්ලා එන පිළිවෙලට තමාගේ වාහන පාක් කරගෙන ඉන්න තමයි තියෙන්නේ තමාගේ වාරය එනකම්. ඉතින් දැන් අලුත් ලයින් එක කොහෙද කියලා බලාගෙන එතනට පාක් කරගන්න තමයි තියෙන්නේ මටත්
ඉතින් ඔය විදිහට ඇවිල්ලා අපි පාක් කරගත්තා. මේ ඔක්කොම තියෙන ටැක්සි මේ එහා පැත්තේ තියෙන සුදු පාට ඒවා ලේඩීස් ටැක්සි. ලේඩීස් ටැක්සි කියන්නේ වාහනයකමයි ටොයෝටා ඉනෝවා. බට් ඩ්‍රයිව් කරන්නේ ලේඩි ඩ්‍රයිවර්ස්ලා. අහමු තමා තියෙන්නේ. ඉතින් අපි එලි පහලියට බැලලා රවුමක් දාලා බලමු කවුද ඉන්නේ මොකද කරන්නේ. ඉතින් පේනවනේ කොච්චර වාහන පාක් එකේ තියෙද කියලා. මෙච්චර වාහන තිබ්බත් සාමාන්‍ය පැකින් වගේ අපිට පිකප් පොයින්ට් එකට යන්න පුළුවන් සාමාන්‍ය මූවින් තියෙන වෙලාවක. විදිහට ඉඳලා මගේ ටයිම් එක ආවම එයාලා අපේ ප්ලේට් නම්බර් එක යවනවා. පුඩා සිකියුරිටි එකට යවුවට පස්සේ අපිට තියෙන්නේ පොලිමට යවපු පිළිවෙලට කස්ටමර්ස්ලා පිකප් කරගන්න යන්න. ඉතින් මේ ඒ යන ගමන් ඔය පේන්නේ එයාපෝට් එක. ඉතින් මෙතනින් මේ වම් පැත්තට දාන්න තියෙන්නේ ඔතොරයිස් වෙහිකල් වලට විතරයි. යන්නේ ටැක්සි වලට තමා ඩිපාර්ට් එකට යන්නේ දකුණු පැත්තෙන්. ඊළඟට මොන තමා තියෙන්නේ මේ විදිහට පොලිමෙන් පොලිමට අපි යනවා කස්ටමර් කෙනෙක් ගන්න තැන දක්වා. ඉතින් මේ හරිය වැඩි ෆෝන් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් ඔය විදිහට මට කස්ටමර් කෙනෙක් පිකප් කරගන්න ටයිම් එක ආවා. ලැගේජ් ටික එහෙම දාගෙන එයාලගෙන් යන ලොකේෂන් එක හරියට කන්ෆර්ම් කරලා අහගන්න ඕන. මොකද සමහර විට එකම නමෙන් හොටල්ස් එහෙම දෙක තුන තියෙනවා. So where we go to? Yeah, here. The Hotel Ramada Abu Dhabi conclusion. Okay. ඊට පස්සේ එයාලා එච්චර ලොකේෂන් එක ගැන දැනුවත්කමක් තිබ්බේ නැහැ කියලා දැක්ක නිසා මම මැප් එකේ එයාලට පේන ෆෝන් එකේ දාගත්තා. දාගෙන රාමදා කියලා හොටෙල් එකකට තමයි යන්න තිබ්බේ අබු ඩාබි සිටි එකේ. ඒ ටයිම් එකේ හිටියට හොඳ ට්‍රිප් එකක් මට සෙට් උනේ. ඉතින් ඔය විදිහට තමා දවස පටන් ගත්තේ පළවෙනි හයර් එක. ඉතින් ටිකක් වැඩ කළා මං ආවා චායි එකක් බොන්න. ආගමක්නේ චායි එකක් වෙන්න මේ පොඩි නිදිමතක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු නිදිමතක් තියෙනවා. මොකද මේ දවස් ටිකේ පුරුත් නෑ නයිට් එකේ ඉඳලා. ඒකත් එහෙමයි මේ දවස් ටිකේ ඊළඟට ඔෆිස් ගියා නම් මනම් ඒ ටිකත් එක්ක දවල් නිදාගත්තෙත් නැති නිසා පොඩ්ඩක් තියෙනවා නිදිමත ගතියක්. ඉතින් චායි එකක් පීලා ඉතින් චායි එකකුත් පීලා ඔය වගේ සින්දුවකුත් දාගෙන ආයෙත් වැඩට තමා බැස්සේ. ඉතින් ඔහොම තමා අද දවස ගත වුණේ.